ආයුබෝවන්. දකුණු කොරියාව කිව්වම අපට මතක් වන්නේ හරිම අපූරු ඒ වගේම වෙනස්ම විදිහේ කෑම සංස්කෘතියක්. ඉතින් මම අද ඔයාලව අරන් යන්නේ කොරියානුවන් ඉතාමත් ආසාවෙන් කන මාරම දැවිල්ලක් තියෙන අපූරු මාළු හොද්දක රස බලන්න. මේකට කියන්නේ මෙවුන්තන් කියලා. ලංකාවේ අපි සාමාන්‍යයෙන් මාළු ඔලුවෙන් විතරක් නෙවෙයිනේ හොදි හදන්නේ. හැබැයි මේ සුප් එකේ නියම රස එන්නේ මාළු ඔලුව, මාළු කටු සහ වරල් එකතු කරලා හොඳින් තම්බා ගැනීමෙන් ලැබෙන සාරය නිසායි. ඒ විතරක් නෙවෙයි. මේ සුප් එකට අපූරු මූදු රසක් එකතු කරන්න කකුලුවකගේ කොටසකුත් දාලා තියෙනවා. මේ හොද්දේ උකු ගතිය සහ ගුණය වැඩි කරන්න මුලින්ම තම්බ ගන්නකොට රාබු කැබිලි වගේම රාබු කොලත් ඒකට එකතු කරලා තියෙනවා. දැන් ඔයාලට හිතනවා ඇති කොහොමද මේ හොද්දට මේ තරම් තද රතු පාටක් සහ දැවිල්ලක් ආවේ කියලා. අන්න ඒක තමයි මේකේ තියෙන රහස. මේ සඳහා කොරියානුවන් නිවසේදීම සකස් කරගන්නා විශේෂිත පේස්ට් එකක් පාවිච්චි කරනවා. කොරියාවට මාවේනිකු රතු මිරිස් කුඩු, සෝයා පේස්ට්, තලාගත් සුදුලුණු විශාල ප්‍රමාණයක්, ගම් මිරිස් කුඩු සහ තවත් කොරියානු කුළු බඩු වර්ග එකතු කරලා තමයි මේ පේස්ට් එක හදන්නේ. මේකෙන් තමයි හොද්දට අර අමතක නොවන ගැඹුරු රස සහ දිව පිච්චෙන දැවිල්ල ලැබෙන්නේ. හොද්ද හොඳට පැහීගෙන එනකොට ඒ කියන්නේ ලිපෙන් බාන්න කිට්ටු වෙලා තමයි මේකට අවසාන අමුද්‍රව්‍ය එකතු කරන්නේ. නැවුම් හතු වර්ග, ලූණු සහ දිගට කපාගත් ලීක්ස් උඩින් දාලා විනාඩි කිහිපයක් තම්බා ගන්නවා. මේවා වැඩිය තැම්බෙන්න දෙන්නේ නැහැ. මොකද කනකොට පොඩි හැපෙන ගතියක් තියෙන ඕන නිසා. ඔන්න දැන් අපේ සුප් එක ලෑස්ති. කොරියානුවන් මේක කන්නේ උණු උණු බත් එක්ක. පළවෙනි හැන්ද බොනකොටම දැනෙන දැවිල්ල මුළු ඇඟ පුරාම දිව යනවා. මාළු ඔලුවල සහ කකුලුවන්ගේ රස රාබු සහ හතු එක්ක මුසු වෙලා තියෙන්නේ නියමෙට. ඔයාලත් කවදා හරි කොරියාවට ආවොත් මේ මෙවුන්තන් සුප් එකේ රස බලන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් රසවත් කොරියානු කෑම වීඩියෝ බලන්න මගේ channel එක අදම subscribe කරලා තියාගන්න. සුබ දවසක්.